ඈතින් පේනවා ඉන්දියන් සාගරය. මම 70ක් ලැබුණා. ඒක මෙහෙම කන්ටිනියු කරමු. 1530ක් ලැබුණා. පැය එකමාරක් මෙතන. අයර දුවනකොට මෙන්න මේ වගේ බඩගින්නට කෑම වෙන බහුව යාළුවෝ දැක්කොත් අහක බලන්න යන්න එපා මචං. Hello guys. අද මේ Uber Weekly දුවන දෙවනි දවස. දැන් වෙලාව හරියටම 9:35යි. ඊයේ නම් 9 වෙනකොට පිටත් වුණා. මේ අද හිතාගත්තා ඊට පස්සේ ටිකක් උදෙන්ම යනවා කියලා. දැන් අද පැය භාගයක් තව පරක් වෙලා තියෙන්නේ. දැන් පික් මේක ඕපන් කරගත්තා. ඔන්ලයින් ගියා. දැන් බලාගෙන ඉමු මෙතන මේ හයක වදිනකම්. හරි 6ක් වැදුණා සෙට් වෙමු. හරි මචං පළවෙනි 6ක වැදුණා. මේ පළවෙනි 6ක වැදුනේ වත්තලට 1600 ගන්න තිබ්බා. හරි මේක පික් කරලා අපි ඩ්‍රොප් කරලා බලමු. ඉතින් guys මේ උදේ ගත්ත 6ක දැන් තමයි ඉවර කරේ. මේක මේ දාලා තිබුණ දුරට වඩා කිලෝමීටර් 4ක් අඩුවෙන් තමයි ඩ්‍රොප් කරේ. 1600 ගණන් පෙන්නුවේ මොළදීම. අවුලක් නැහැ. 1530ක් ලැබුණා. දැන් තමයි මේක එන්ඩ් කරේ. දැන් මේක අපි කන්ටිනියු කරලා මෙතන රේට් කරමු. දැන් ඉන්නවා කැලණිය. දැන් ටිකකට කලින් තමයි මේ පාලම් පවරේ. දැන් ඉතින් අද දවසේ තාම වෙලාව ඇවිල්ලා 10:47යි. ඊළඟ ට්‍රිප් එක වදිනකන් ඉමු. guys මේ වත්තලට හයර් එකක් අරන් ආව. දැන් ගොඩක් වෙලා මෙතන. මෙතනට එනකොට 9:10 වගේ. දැන් වෙලාව හරියටම 12යි. පැයක් එකමාරක් විතර මේ හරි තාම හයරක් වැදුන්නේ නැහැ මට යන්න. ඔන්න ඕක තමයි තත්ත්වේ. මේ Uber Weekly දුවනකොට මෙන්න මේක තමයි තත්ත්වේ. මේ තාම හයර් එකක් වැදුන්නේ නැහැ මට යන්න. හයර් එකක් වැදිනකම් බලාගෙන ඉන්නවා. මේ පේනවනේ. තාම හයර් එකක් වැදුන්නේ නැහැ. මේ හයර් එකක් වැදුනාට පස්සේ බලමු. පැය එකමාරක් මෙතන. හරි පැය එකමාරක් විතර පස්සේ හයර් එකක් වැදුනා. පිකප් එක තියෙන්නේ මීටර් 900ක් දුරින්. හරි ගිහලා බලමු. අන්තිම ට්‍රිප් එක කොළඹ රීවල්ට ආවේ. මේකට මට 735ක් හම්බ වුණා. දැන් ඉන්නේ මෙන්න මේ වගේ තැනක. පේනවද දන්නේ නැහැ. ඈතින් පේනවා ඉන්දියන් සාගරය. හරිද? මෙන්න මෙතන 735 කරනවා. මේක අපි කන්ටිනියු කරා. මෙතෙන් රේට් කරලා ඊළඟ ට්‍රිප් එක වදිනකම් බලාගෙන ඉමු. හරි ඉතින් අන්තිමට ආපු ට්‍රිප් එක එන්ඩ් කරලා මේ මෙතෙන්ට වෙලා ඉන්නවා. තාම අද දවසට Uber එකේ නම් ආයෙත් ගියේ නැහැ. පික්නිකේ ආයෙත් දෙකක් ගියා. ඒ ආයෙත් දෙකට 2000 ගාණක් ලැබිලා තියෙනවා. ඊළඟ හයර් එක වැදිනකම් මෙතෙන්ට වෙලා ඉන්නවා. ඔයාලට පේනවද බලන්න. බලන්න ඈතින් පේනවද බලන්න. මේ නැවක් වෙනවද පේනවද බලන්න. එන්න මේ වගේ ලොකේෂන් එක තමයි ඉන්නේ. පික්මි එකේ 2035ක් තියෙනවා දැනට. Uber හයර්ස් කරේ නෑ. මේ අද මං හිතුවේ දැන් අද එනකොටත් උදේ 9:00යි. ටිකක් උදේම එන්න කියලා. උදේම ආවට පස්සේ ගොඩක් රැ වෙනකන් ඉන්න ඕනේ යන්න පුළුවන් කලින්ම. අනිත් එක මේ ගොඩක් හවස් කියන්නේ දවල් වෙලා ආවට පස්සේ අවුල් දවසම අවුල්. දැන් එක පහු වෙලා තියෙන්නේ. මේ ඉඳලා හෙටවත් උදේම එමු. එහෙම තමයි ඊයේත් හිතාගත්තේ. බලමු හෙටවත් බලමු. හරි ඊළඟ ට්‍රිප් එක වදිනකම් මෙතෙන්ට වෙලා ඉන්නවා. මෙන්න ට්‍රිප් නම් වදිනවා. මේ ට්‍රිප් කරන් තේරුම් නැහැ මේ වෙලාවේ. කොළඹ ඇතුළට ගත්තාන් පස්සේ එපා වෙනවා. මේ චුට්ටක් බලමු අපි. දැන් ට්‍රිප් එක වැදුනවා හම්බ වෙනවා. guys අද දවසේ පළවෙනි Uber හයර් එක වැදුනා. මේ මැරින් ඩ්‍රයිව් එක ළඟින් වැදුනේ. නුගේගොඩට යන්න තියෙන 600 ගානක එකක්. මෙතන ටිකක් වෙලාවක් හිටියා. මේ දැන් අපි මේක පිකප් කරන්න යන්.
ග්‍රවුන්ඩ් එක පැත්තට තමයි යන්න තියෙන්නේ. බලමු මෙතෙන් අපි ආවද. මේ නුගේගොඩට ආපු ට්‍රිප් එක කියන්නේ කොළඹ ඉඳලා නුගේගොඩට ආපු ට්‍රිප් එක ඔබේකේ දැන් ඉවර කරා. ඒකට මට ලැබුණා 649ක්. 650ක් ලැබුණා. දැන් තව එකක් වදිනවා. මේ කොහෙටද වදින්නේ? 2.6යි 330යි. කෑෂ් පේමන්ට් එකක් වදින්නේ. බලමු තව. හරි තව එකක් වදිනකම් ඉමු. ට්‍රිප් එක කම්ප්ලීට් කරා. මෙතනින් 395යි 400ක් ලැබුණා. ඒක මෙන්න මේ විදිහට ස්වයිප් කරලා මෙතනින් රේට් කරමු. රේට් කරා. හරි ඉතින් දැන් ඊළඟ ට්‍රිප් එක වදිනකම් මෙතන ඉඳලා ඉන්නේ දැන් රාජගිරියේ. වෙලාව හරියටම 3යි. ඒ වෙනකොට වදිනවා. මේක එපා උරුගොඩවත්. මේක ධම්මාසිර මහරගමට එකක් තියෙනවා ගන්නවද? මහරගමට ගන්නවද? තුනයි කියන්නේ මහරගමට ගියොත් එන්න පුළුවන් වේද ආයෙත්? ඒක ගියා. හරි බලමු. ඊළඟ ට්‍රිප් එක ලැබුණාම සෙට් වෙනවා. ගායිස් රාජගිරියෙන් පන්නේ පිටියට වැදුනා රුපියල් 1000ක හයර් එකක්. කිලෝමීටර් 14 ගානක් යන්න ඕන. පිකප් එකටත් මීටර් 700ක් යන්න ඕන. හරි දැන් මේක පික් කරලා ඩ්‍රොප් කරලා අපි ඇවිල්ලා බලමු. හරි ඉතින් පන්නේ පිටියට වැදුන හයරක පික් කරන්න යන ගමන් ඉන්නේ. ඒකත් ඉක්මියකින් වැදුනේ. මේ හයරක පික් කරලා තව තියෙනවා මීටර් 290ක්. මේක පිකප් එක අරන් අපි ඩ්‍රොප් කරලා කීයක් ලැබුණාද? කමිෂන් කැපිලා අපිට කීයක් අතර ලැබෙනවද? ඒ දේවල් ටික බලමු. හරියනම් සෙට් වෙමු. ගයිස් මේ අන්තිමට පන්න පිටියට ආපු හයරකට 1000ක් ලැබුණා. මේක මෙම කරලා මෙතනින් රේට් කරලා මේ මාරගම ටවුන් එක පැත්තට ගිහලා හයර අරන් යමු. මචං මම මාරගම පැත්තට එන ගමන් ඉද්දි මේ මෙතෙන් ටිකක් වැදුනා. මේ ආපහු ට්‍රිප් එකක් වැදුනා. ඒක 383ක ට්‍රිප් එකක්. කිලෝමීටර් 4යි ගානක් තිබ්බේ. මම ඒක අරන් ආවා. මේ දැන් ඉන්නේ මෙන්න මේ වගේ තැනක. මෙන්න මේ වගේ තැනක ඉන්නේ මේ. හරි මේක අපි මෙතනින් ස්වයිප් කරලා කන්ටිනියු කරලා මම රේට් කරලා මේ ඔන්ලයින් බාරක් දාලා ට්‍රිප් එකක් වදිනකන් ඉමු. ට්‍රිප් නම් වදිනවනේ. මේක කොහෙටද? පිළියන්දල. අප්පෝ පිළියන්දල ගන්න බෑ මේ වෙලාවේ. මේකත් අයින් කරලා බලමු මේ අද දවසේ කීයක් තියෙනවද කියලා. අනින්ස් වලට ගිහිල්ලා මේ තේරෙනවද දන්නේ නැහැ. අවුවත් එක්ක 3577ක් තියෙනවා. 3577යි ඌබේගේ 600 ගානක් තියෙනවා. දැන් මේ වෙලාවේ 4:20යි වෙලාව. 4000 ගානක් තියෙනවා. අපි අවසාන බලමු කීයක් තියෙනවද කියලා හරියට. එවන් දැන් අපි ආපහු ට්‍රිප් එකක් ගමු. ගායිස් වෙලාව 4:32යි. මෙතන මේ ළඟ තව හයර් එකක් වැදුනා. 300 ගානක. හැබැයි මේක වාසි මේ 350ක් තිබ්බ මේ කිලෝමීටර් 1.0 ගානක් තිබුණේ. මම ඒ නිසා ගත්තා මේ දැන් සම්පූර්ණ ගාන අපේ තියෙනවා පික්මී එකේ මේ අද දවසට 3526ක්. හරි ඊළඟ ට්‍රිප් එක ගන්න සෙට් වෙමු. බලමු මෙතනින් වදීද කියලා. අම්මලා සිරිනව
පොල් ගස් ඕවිට වදිනවා මේ වෙනවනේ 928යි පොල් ගස් ඕවිට ගියා කියන්නේ ගියාම තමයි හොඳේ ආයේ එමක් කියන්නේ ඉතින් නිකන් තමයි එන්න වෙන්නේ හරි ට්‍රිප් එක ගමු ඕ මචංලා ඔයාලත් මේ හයර දුවනකොට මෙන්න මේ වගේ බඩගින්නට කෑම වෙන බහුව යාළුවෝ දැක්කොත් අහක බලන්න යන්න එපා මචං මෙයාට මොනවා හරි අරන් දෙන්න කනවා මචං බඩගින්න වෙලා ඉන්න හොඳට පේබනිස් පැක් එකක් ගත්තා මම කන්න යන්න අපි දෙන්නා හරි මචං මේ හයර් නැතුව වේලි ඉන්නකොට මේ හයර් එකක් වැදුනා අපේ හයිසේ ගාන හයර් එකක් වැදුනා මේ දැන් ටිකකට කරින් අර බහුව යාළුවාට කෑමයක් අරන් දුන්නානේ අන්න ඒ වගේ වෙනවා මචං ඒ ඉතින් උඹලා මේ හයර් දුවනකොට මම අනිවාර්යෙන් අරන් දෙන්න ඕනේ එතකොට උඹලාට හයර් වදිනවා නෑ සිරාවට මේ එහෙම අරන් දෙන්න මචං පොඩි ගාණක් නේ යන්නේ. හරි මේක පික් කරලා ඩ්‍රොප් කරලා අපි බලමු කීයක් හම්බ වේද කමිෂන් කැපිලා අපිට කියලා. බලමු. මේ ළඟින් වැදුනා මේ මහරගමට හයර් එක. මහරගමට හයර් එකක් වැදුනා මේ බලමු මේ ගිහිල්ලා වෙලා බලමු කීයක් හම්බ වෙනවද මට මතක නෑ මේ වැදුන ගාණ නම්. ගිහිල්ලාම බලන්න එනවා. හරියා. ඉතින් guys මෙතන මහරගමට ආපු හයර් එක දැන් තමයි එන් කරේ. මෙතනින් මට 467ක් ලැබුණා 470ක් ලැබුණා මේක මේව කන්ටිනියු කරමු කන්ටිනියු වෙන්නේ ඊට පස්සේ මේව රේට් කරලා බලමු අද දවසට පික්නිකේ කීයක් දුවලා තියෙනවද කියලා මට කලින් ගාන අමතක ඒකීත් තිබ්බේ 4300 ගානන්නේ එතකොට මෙතන දැන් ගියපු එක එන්න ඕන බලමු මේක මේවා කරලා වෙලාව දැන් ඇවිල්ලා 6:00යි 6:34යි එතනින් මේ දෙන්නේ 4975ක් අද පික්මි එකෙන් හොයලා දෙනවා පික්මි එකේ 4975යි ඊට පස්සේ ඕබේ එකේ ඇවිල්ලා 649යි එතකොට 5500ක් විතර දැනට හොයලා තියෙනවා බලමු දැන් හයර් එකක් ආපහු ගන්න ඕන ගත්තට පස්සේ ආයෙත් සෙට් වෙමු hello guys දැන් වෙලාව ඇවිල්ලා 8:09යි රාය 8යි වෙලාව අදට ඔබ වික්මි දුවලා නතර කරනවා මේ දුවන එක නතර කරනවා මොකද අද පොඩි වැඩ ටිකක් තියෙනවා දැන් 8යි වෙලාව රාය 8යි වෙලාව මේ අද පික්මි එකේ තියෙන්නේ 5234යි. එතකොට ඌබේකට ගියාම ඌබේකේ තියෙන්නේ 986යි. අද දවසේ සමර් එක ගත්තොත් 6220ක් හොයලා තියෙනවා. අද දවසටම තෙල් ගාලා තියෙනවා 2500ක. එතකොට ඉතුරු වෙන්නේ 3720යි. මෙතනින් අමතර වියදම් ඔය කෑම වලට 1000ක් විතර ගියාම 2720යි. අද දවස පාඩුයි. පාඩුයි කියන්නේ අද වැරදි ටිකක් වුණා. ඒ කියන්නේ ගන්න ඕනේ නැති අය ටිකක් ගත්තා. ඒවා මේ වැඩක් වුණා. මේ ඒ නිසා අද දවස සෙට් නැහැ. ඉතින් දෙවෙනි දවස අවුල් මේ ඊයේ 8000 ගානක දීුවානේ තෙල් 2500. අද 6220 විතරයි දෝලා තියෙන්නේ. මේ 2500 තෙල් ගිහලා තියෙනවා. අද කොහොම හරි පාඩුයි කියන තමයි වෙන්නේ මේ බලමු හෙට බලමු දැන් දවස් 100ක් එක දිගට දුවනවා කියලා තියෙන්නේ හරි එහෙනම් අපි හෙට දවසෙන් හම්බ වෙමු හැමෝටම ජය වේවා